මීට වසර 12500කට පෙර ලෝකීන් වඳ වී ගොස් තිබුණු ඩය වුල්ෆ් නම් දරුණු වෘක විශේෂයට අයත් සතුන් 3 දෙනෙක් ජන තාක්ෂණය මගින් නැවත බිහි කිරීමට ඇමරිකානු ජාතික විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආශ්‍රිත කොලොසල් බයෝසයන්ස් නම් පරීක්ෂණ සමාගම මේ සඳහා මූලිකත්වය දරා තිබෙනවා. වඳ වී ගිය සත්ව විශේෂයක් නවීන තාක්ෂණය මගින් ලෝකයට නැවත බිහි කළ මුල්ම වතාව මෙය බව සඳහන් වෙනවා. වසර 13000 පැරණි දතකින් එවැගේම වසර 72000ක් පැරණි හිස්කබලකින් ලබාගත් ජාන සංස්කරණය කර ක්ලෝන තාක්ෂණය උපයෝගී කරගෙන වර්තමානයේ ජීවත් වන අලු වෘකයින් යොදවාගෙන මෙම සතුන් බිහි කර තිබෙනවා. කොලොසල් සමාගම මැමත් ඇතුන් ඩොඩෝ පක්ෂීන් හා ටස්මේනියානු කොටියන් බිහි කිරීමට මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.